හොඳයි මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ වෙසක් එකට නිර්මාණයක් කරන්න මේ වගේ ඉවත දාන මෙගා බෝතලයක් හොයා ගන්න ඕන. මෙගා බෝතලය හොයාගෙන මෙන්න මෙතනින් කපන්න ඕන මේම කෑලි දෙක වෙන්න උඩ කොටස ඒකත් අපි අයින් කරලා තියා ගන්න ඕන. ඒකෙන් නිර්මාණයක් කරන්න. දැන් මුලින්ම කරන්නේ මම පටි කපාගෙන තිබුණේ මේ සවුකල වලින්. ඊට පස්සේ මම බෞද්ධ කොටියේ පාට හැටියට තමයි පටි කපාගෙන දින්නේ. ඕන දැන් නිල්. ඊට පස්සේ අපි මේකට කහ පාට මේ අලවනවා. නිල් කහ රතු සුදු තැඹිලි. ඔන්න දැන් නිලුයි කහයි අලව ගත්තා. ඊට පස්සේ අලවගෙන ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බකට් එක තියෙන්නේ. ඉතින් මේ ඔයගලන්ට පුළුවන් තෙල් කඩදාසි කොළ 5කින් ඒ කියන්නේ රුපියල් 100ක් වියදම් කරාම මේ වගේ බකට් 30ක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට වැලි ටිකක් පුරවලා හරි පස් හරි පුරවලා ඉටිපන්දම ගහනවා. ගහලා මේ දෙපැත්තෙන් පොඩි හිල් දෙකක් විදගෙන නූලක් හරි කම්බියක් හරි දාලා මේම එල්ලන්න පුළුවන් අපිට. එල්ලලා පත්තු ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම තාප්පයක් උඩ වගේ දිගටම තියන්න පුළුවන්. ඒ බකට් එක. ඊට පස්සේ අර ඉතුරුණු කෑල්ල තියෙනවනේ. ඉතුරුණු කෑල්ල මෙන්න මේක අපි කපා ගන්න ඕන මෙන්න මේ මල් විදියට. ඒ කියන්නේ මලක පෙති වගේ මෙහෙම කපා ගන්න ඕන. මේ ඔබට පේන විදිහ දැන් කපන විදිය මේ මේක කැපුවම මෙන්න මෙහෙම තමයි පෙත්ත එන්නේ. මල් පෙත්ත. ඔය තියෙන මල් පෙත්ත කපලා ඉතුරු වටේටම කපා ගන්න ඕන. පෙති 6ක් විතර කපන්න පුළුවන්. පෙති 6ක් විතර මේව කපා ගත්තට පස්සේ මේ වගේ මේම වටේම කපනවා. කැපුවට පස්සේ ඊට පස්සේ මල එන්නේ මෙන්න මේ විදියට. මේ අපි කපපු මල. ඒක අපි සවකල වලින් ලස්සනට අලව ගන්න ඕන. අලවගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි ලීයක් අරගෙන මේක ගහ ගන්න ඕන. මේම ලීයේ. ලීය ගහලා මල් නැටක් වගේ දිගටම මේක අපිට හිටවන්න පුළුවන් අපේ වත්තේ. මේම හිටුවට පස්සේ මේක ඇතුළට අපි පස් හරි වැලි හරි පොඩ්ඩක් දා ගන්නවා. දාලා මේකට උඩින් පොල් තෙල් පහනක් පත්තු ගන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදරට ලස්සන මල් වැටක් වෙසක් එකට ඔබ හදන්න පුළුවන්. ඉතින් අඩු වේදමකින් කරන්න පුළුවන්. මේ වගේ තව නිර්මාණ ගොඩක් තියෙනවා. මම ඉදිරියටත් නිර්මාණ අරගෙන එනවා ඔයගලන්ට තව දවස් දෙක තුනකින්. හොඳයි මේක පොඩි ඈන් එක්ක එකතු වෙලා කරන්න අඩු වේදමින් රුපියල් 100ක් විතර කරත් බකට් 30ක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. මොකද මේ දිනවල මගේ පේජ් වලට මට යන්න විදියක් නැහැ. මාව බ්ලොක් කරලා තින්නේ. ඉතින් හැම දිනාටම බලන්න ෂෙයා කරන්න. මම දවස් දෙකකින් මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් අරන් එනවා. ටොපි බෝතල් වලින් ඉවත දමන ටොපි බෝතල් කඩවල වල තියෙන ඒවා ඉල්ලගෙන තියාගන්න. මෙගා බෝතලුත් ඉල්ලන් තියාගන්න. තව ලස්සන නිර්මාණයක් ඔයගලන්ට ඩිමයි කොළ වලින් අරගෙන එනවා. ඊට පස්සේ මම මේ හැම නිර්මාණයම හැදුවට පස්සේ මේක මම දවසක රැයට ඔයගලන්ට පත්තු කරලා පෙන්නනවා කොච්චර ලස්සනයිද කියලා. හොඳයි හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. ජය වේවා.